පොඩි හෙම්බිරිස්සාවක් හැදුන ගමන් ෆාමසියට දුවලා ගිහින් මේ වගේ ඇන්ටිබයොටික් කරල් දෙක තුනක් අරන් බොන එක ඔයාගෙත් පුරුද්දක්ද? ගොඩක් අය හිතන්නේ ඇන්ටිබයොටික් බිව්වම හෙම්බිරිස්සාව ඉක්මනටම හොඳ වෙනවා කියලා. හැබැයි මේකෙන් වෙන්නේ ඔයාගේ ඇඟට ලොකු අනතුරක්. ඇත්තම කතාව මේකයි. අපිට හැදෙන සාමාන්‍ය හෙම්බිරිස්සාව උණ වගේ දේවල් වලින් 90%ක්ම හැදෙන්නේ වෛරස් නිසා. හැබැයි අපි බොන මේ ඇන්ටිබයොටික් හදලා තියෙන්නේ බැක්ටීරියා මරන්න විතරයි. වෛරස් වලට මේවායින් කිසිම බලපෑමක් නැහැ. ඉතින් වෛරස් එකකින් ආපු ලෙඩකට ඇන්ටිබයොටික් බොන එක හරියට ගෙදරට පැනපු හොරු එලවන්න මදුරු කොයිල් පත්තු කරනවා වගේ වැඩක්. එහෙනම් මේවා බිව්වම ඇඟ ඇතුලේ වෙන්නේ මේකයි. මේ සැර බෙහෙත් ගිහින් අපේ ඇඟේ ප්‍රතිශක්තිය හදන හොඳ බැක්ටීරියා ටික විනාශ කරලා දානවා. භයානකම දේ තමයි ඕනේ නැති වෙලාවට මේවා බිව්වම ඇඟේ ඉන්න අනිත් බැක්ටීරියා මේ බෙහෙත් වලට පුරුදු වෙලා තවත් ශක්තිමත් වෙන එක. ඒ වගේම ડોක්ටර් ඇන්ටිබයොටික් දුන්නත් ලෙඩේ ටිකක් සනීප වේගෙන එනකොට බෙහෙත් බොන එක මගින් නවත්තන එකත් ඊට වඩා භයානකයි. එහෙම නැවැත්තුවම මැරෙන්නේ නැතුව ඉතුරු වෙන බැක්ටීරියා සුපර් බග්ස් විදිහට වෙනස් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ ගැන ලොකු අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඊට පස්සේ කවදා හරි දවසක ඔයාට ඇත්තටම දරුණු බැක්ටීරියා ආසාදනයක් හැදුනොත් කිසිම බෙහෙතක් ඔයාගේ ඇඟට වැඩ කරන්නේ නැති තත්ත්වයක් එනවා. සාමාන්‍ය හෙම්බිරිස්සාවක් හැදුනම දවස් 3ක් 7ක් වගේ යනකොට අපේ ඇඟේ ප්‍රතිශක්තියෙන්ම මේ වෛරස් එක සම්පූර්ණයෙන් විනාශ කරලා දානවා. එහෙනම් අපි කරන්න ඕනේ මේ දවස් ටිකේ හොඳට විවේක අරන් උණුසුම් දේවල් බොන එක සහ නහය හිර වෙලා නම් උණු වතුර හුමාලේ අල්ලන එක. උණටයි ඇඟපත අමාරුවටයි නියමිත ගානට පැරසිටමෝල් විතරක් බොන්න. උගුරේ අමාරුවට ලුණු වතුර ටිකක් උගුරට දාලා සෝදලා අරින්න. හැබැයි දවස් 3ක් 4ක් ගිහිල්ලත් උණ බහින්නේ නැත්නම් හුස්ම ගන්න අමාරුයි නම් පපුව රිදෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. ඇත්තම කියන්න ඔයත් මේ වැරද්ද මීට කලින් කරලා තියෙනව නේද? ඔයා අද වෙනකල් ඇන්ටිබයොටික් බීවේ කොහොමද කියලා ඔයාට තියෙන අත්දැකීමුත් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න යන්න. වැරදි බෙහෙත් බීලා අනාගතයේදී අමාරුවේ වැටෙන්න එපා. මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා අපේ channel එකත් මතක ඇතුව ෆලෝ කරන්න.